Hi guys, welcome to the Life is Delicious YouTube channel. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ black chicken curry එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. black chicken curry කියන්නේ ඔයගොල්ලෝ දන්න අපි වීඩියෝ එකක් දැම්මා කොස්සට කළු පොල් මාළුව කොහොමද හදන්නේ කියලා. ඒ විදිහම තමයි අපි මේ chicken curry එක හදාගන්නේ. මේක හරිම රසවත්, හරිම උකුයි ඕනි කෑමක් එක අපිට මේ chicken curry එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න කොහොමද මේක හදාගන්න අපිට අවශ්‍ය වෙන ingredients ටික. chicken ko අපිට ග්‍රෑම් 500ක් විතර අවශ්‍ය වෙනවා. ඊළඟට මේ ලුණු කප් කාලක්, ඊළඟට ඉඟුරු සුදු ලුණු, සේර මේ ඔක්කොම කොටාගෙන සාමාන්‍ය ටේබල් ස්පූන් එකක් පමණ. ඊළඟට කරදමුංගු 3ක්, කරාඹු නැටි 3ක්, කුරුඳු පොඩි කෑල්ලක්, ඊළඟට රම්පේ කරපිංචා, ඊළඟට ගොරකා ඔයගොල්ලෝ ගොරකා නම් ගන්න සාමාන්‍ය පොඩි කෑල්ලක් ගන්න. එහෙම නැත්නම් මම නම් මෙතන මේ ගොරක පේස්ට් එක අරන් තින්නේ. ඒකෙන් තේ හැන්දක් වගේ අරන් තිනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක්, කහ කුඩු තේ හැඳි කාලා, ඊළඟට මිරිස් කුඩු මේස් හැඳි එකමාරක් විතර, ඊළඟට බෙදපු තුන පහ කුඩු මේස් හැඳි එකමාරක් විතර, ඊළඟට අමු තුන පහ කුඩු මේස් හැන්දක්, ඊට පස්සේ ලුණු ටීස්පූන් කහමාරක් විතර, ඊළඟට තෙල් මේස් හැඳි දෙකක් විතර, ඊළඟට වතුර, ඊළඟට අපිට සූදුරු තේ හැඳි භාගයක්, ඊළඟට අපිට මහදුරු තේ හැඳි කාලක් විතරත් අවශ්‍ය වෙනවා. ඊළඟට උළුහාල් තේ හැඳි කාල, ඊළඟට සුදු පෙකුළු මේස් හැඳි එකක්. සුදු පෙකුළු මේස් හැඳි එකකින් මේ මේස් හැඳි එක අපි බෙදලා ගන්න ඕන. කබලේ බෙදලා රන්වන් පහට වෙනකම් බෙදලා ගන්න ඕනේ. ඊළඟට පොල් මේස් හැඳි 4ක් විතර අවශ්‍ය වෙනවා. මේ පොඩුත් අපි ගන්න ඕනේ කබලේ හොඳට කළු වෙනකම් බෙදලා, ඒ කියන්නේ කළුම වෙනකම්, අඟුරු වෙනකම් නෙමෙයි, සාමාන්‍යයෙන් කළු පැහැයට එනකම් බෙදලා තමයි අපි අරගන්න. හරි, මුලින් අපි කරන්න මේ chicken ටික marinate කරගන්න ඕනේ. ඒකට අපි කහ තේ හැඳි කාලක්, ඊළඟට ලුණු තේ හැඳි භාගයක්, ඊළඟට මම ගොරක පේස්ට් එක අරන් තින්නේ. ගොරක පේස්ට් එකෙන් තේ හැන්දක් දාලා හොඳින් අත ගාලා මිනිත්තු 30ක් පමණ අපි මේක marinate වෙන්න තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් දෙහි භාවිතා කරන්න පුළුවන්. ඊළඟට සියඹලා වුණත් මේකට භාවිතා කරන්න පුළුවන්. හරි, අපි දැන් බලමු මේක අපි මේ කළු පොල් මාළු හදාගන්න පේස්ට් එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ පේස්ට් එක හදාගන්න අපි මේ කලමනා ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මිරිස් කරලා තියෙනවා, මිරිස් කරේ වුණත් මේ ටික අඹර ගන්න පුළුවන්. මම බ්ලෙන්ඩර් එකෙන් තමයි මේ ටික අඹරගන්නේ. මේකෙදි කපාගත්ත ලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ ඒ ටික ඇර ඉතුරු ටික අපි බ්ලෙන්ඩර් ජායකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. කෑලි හිටින්න තියෙන. ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා අපි හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හොඳ පේස්ට් එකක් එන විදිහට. මම මේ curry එක හදන්න භාවිතා කරලා තියෙන මැටි භාජනයක්. ඉතින් ඔයගොල්ලන්ට සාස් පානක් වගේ සුදුසු භාජනයක් ගන්න පුළුවන්. ඉතින් මේ මැටි භාජනේ ඉස්සෙල්ලා ලිපේ තියලා ඊළඟට තෙල් මේස් හැඳි දෙකක් විතර දාලා හොඳට රත් වෙනකොට ඒකට අපි අබ ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. අබ ස්වල්පයක් එකතු කරගෙන අබ ටික හොඳට පුපුරාගෙන එනකොට ඒකට ලුණු, කරපිංචා, අමු මිරිස් ටික, ඊළඟට රම්පේ ඒ ටික දාලා සුවඳ එනකම් විනාඩියක් දෙකක් තෙලේ කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික කර කරගත්තට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත් පේස්ට් එක මේ තෙලට දා ගන්නවා. තෙලට දාගෙන හොඳට තෙලේ කර වෙනකම් විනාඩි දෙකක් විතර අපි මේ පේස්ට් එක මේ තෙලේ හොඳින් බැද ගන්නවා. මේක බදිනකොට හොඳ සුවඳක් එනවා. අර ස්පයිසස් වල සුවඳ දැනෙනවා. ඒ වෙලාවේදී අපි කරන්න ඕනේ අර මැරිනේට් කරගත්ත chicken ටික මේ වළඳට එකතු. මැරිනේට් කරගත්ත chicken ටික වළඳට එකතු කරගත්තට පස්සේ හොඳට අර මිශ්‍රණයත් එක්ක කවලම් කරලා හොඳින් හැම chicken කෑල්ලකම තවරන විදිහට හොඳින් කවලම් කරලා අපි මේක වහලා තියන්න ඕනේ විනාඩි දෙකක් විතර. වතුර දාන්න නැතුව අර මිශ්‍රණයත් එක්ක හොඳින් chicken ටික කවලම් වෙලා හොඳ සුවඳක් එනකන්
අපි විනාඩි 2ක් 3ක් විතර වහලා වළඳේ උයා ගන්න. ඊට පස්සේ අපි මේකට වතුර එකතු කරගන්න ඕනේ. වතුර දැන් අපි අර පේස්ට් එක තිබුණ භාජනේ දැන් බ්ලෙන්ඩර් ජායක ඉතුරු වෙලා තියෙන ඒ පේස්ට් එක ඒ ටිකත් අපි ගන්න ඕනේ. ඒක නිසා ඒ ටිකටත් වතුර දාලා කවලම් කරලා අපි මේ චිකන් මට්ටමට වගේ එනකන් වතුර මේකට එකතු කරගන්නවා. චිකන් ටික අපි මිනිත්තු 20ක් විතර හොඳින් උයා ගන්න ඕනේ. මේකෙදි අපි ගම්මිරිස් තේ හැන්දක් ඊළඟට ලුණු තේ හැඳි භාගයක් විතර අපි එකතු කර ගන්නවා. ඔයගොල්ලන්ට රස අනුව බලලා අවශ්‍ය පරිදි සැර අඩුයි නම් ගම්මිරිස්ද ලුණු මදි නම් තව ලුණුද අපි මේකට එකතු කර ගන්න පුළුවන්. මිනිත්තු 20ක් විතර ගියහම මේ චිකන් එක ඉදිලා ඉවරයි. මේ චිකන් එක බලන්න මේකේ thick gravy එකක් තමයි තියෙන්නේ. මේක හරි රසවත්. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්දියාප්ප රොටි පාන් බත් වගේ දේවල් ආහාරයට ගන්න අපිට මේ චිකන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ චිකන් එක හදලා හරිම රසවත්. තව ඉස්සරහට මේ වගේ චිකන් රෙසිපි ගොඩාක් ඔයගොල්ලන්ට දෙන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝස් උත් ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න ඕන නම් මේ channel එක ඔයගොල්ලෝ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම ඔයගොල්ලන්ට ඒකේ notification එක එනවා. එහෙනම් මේ චිකන් curry එක හදලා ඔයගොල්ලෝ comment එකක් දාන්න කොහොමද රස කියලා. එහෙනම් ඔබට සුබ දවසක්.